Daniels, are you ready for the Risers Walk 2025? අන්තෝනියෝ ඉතිහාස මහත්තයා එන්න අතරගෙන නෑ ලස්සට ඉන්න එක බලන්නකෝ. Hi guys, සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔන්න කාලයකට පස්සේ මගේ අලුත්ම ඩේ ව්ලොග් එකක් අරගෙන තමයි මම ආවේ. ඉතින් ඒක තමයි ලංකාවේ ලියෝස්ලා එකතු වෙලා කරපු ලියෝ රයිසස් වෝක් 25-26 වාර්ෂික පාගමන. මමත් කැම්පස් එකේ ලියෝ ක්ලබ් එකේ ඉන්න හින්දා මටත් මේ ලස්සන වැඩේට ජොයින් වෙන්න අවස්ථාව හම්බුණා. ඇත්තම කිව්වොත් මේක නම් සුපිරියම් වැඩක්. ආයි නෙක්ස්ට් ලෙවල් එකට තිබ්බා. ඕගනයිසින් කමිටි එක ආයි ලස්සනට ඒ වැඩේ ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් අපිට මේ පාගමන ආරම්භයේ ඉඳලා අවසාන වෙනකම් කිසිම කම්මැලිකමක් දැනුන්නේ නැහැ. සුපිරි වැඩේ ඒක බලන්න පුළුවන් ඔයාලටත් ඉස්සරහට මේ තියෙන වීඩියෝ වලින්. ඒක මම ඔයාලට ආදරේ මතක් කරනවා. මගේ ඩේසිත් නිමි YouTube channel එකත් එක්කම රැඳිලා ඉන්න කියලා. වීඩියෝ එක අවසානයේ තවත් රසවත් වෝක් එක පටන් ගනිද්දී නම් හවස 4:00 විතර වුණා. ඒක පටන් ගත්තේ විහාර මහදේවී පාක් එකෙන්. ඕගොල්ලන්ට ඔතන ඉස්සරහෙන් පේන්නේ නෙළුම් පොකුණ රඟහල. ඉතින් ඔන්න ඔතන එන්ට්‍රන්ස් එක ගාවින් තමයි අපි අපේ පාගමන පටන් ගත්තේ. ඉතින් සතුටින් මතක් කරන්න ඕන අපේ සෙට් එක කොහේ ගියත් අකරසැබ්බ වලට මුණ දෙන සෙට් එකනේ. ඔන්න ඔය වගේ මේ පාරත් අපේ යාළුවෙක්ට පොඩි අකරසැබ්බ එකකට මුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ ගැනත් වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. මෙන්න මේක සපත් දෙක කැඩලානේ අපි දැන් මේ 18 හොයනවා තැනක් නැහැ. ටිප් එකම දැක්ක මෙන්න මෙයා මෙන්න මේ විදිහට ඇවිදගෙන ගිහිල්ලා ඒ වුණාට එතන ගාන්න සුපර් ග්ලූ එකක් නැහැ මල්ටි බොන්ඩ් එකක් කතා වෙනස් කරනවා. දෙයියනේ කියලා සපත්තුත් නැතුව මුළු කොළඹ වටේම ගියාට පස්සේ කඩවල් 20කින් විතර හොයලා යන්තම් අපිට ග්ලෝ මාක් එකෙන් සුපර් ග්ලූ එකක් නම් හම්බුණා. මේ තියෙන නම් යාළුවට උදව් කරපින්ද අපිට හම්බෙච්ච තුටු පඳුරු. ඉතින් ඔය තුටු පඳුරු ටිකත් අරගෙන අපි යද්දි මේ බලනකො වෝක් එකේ සද්ද කොහමද කියලා. බලන්න ගයිස් මේ ලයිට් ඉෆෙක්ට් හින්දා මේ ගහේ තියෙන ලස්සන. පැයක් විතර කොළඹ වටේ ගිහිල්ලා අවසානයේටත් අපි ආවේ විහාර මහදේවී පාක් එකට. ඉතින් ඊට පස්සේ පටන් ගත්තේ අපේ ආෆ්ටර් පාටි එක. ආෆ්ටර් පාටි එක පටන් ගන්න කලින් ස්කයි ලැන්ටර්න්ස් එහෙම තුඩ යවලා මෙන්න මේ වගේ ලස්සන ඉන්ට්‍රෝ එකකින් තමයි ස්ටේජ් එක ඕපන් කරේ. ස්ටේජ් ඕපනින් එකෙන් පස්සේ ලස්සන පූජනාර්චනයක් එක්ක තමයි අවෝඩ් සෙරිමනි එක පටන් ගත්තේ. මේ පූජනාර්චනය නම් මම දැකලා තියෙන පූජනාර්චන වලින් දැකපු ලස්සන පූජනාර්චනයක්. මේක ගොඩාක් මහන්සි වෙලා කරපු වැඩක් කියලා අපිට තේරුණේ මේක ඉවර වෙනකම් බලද්දි. ඔයාලත් බලලා කියන්නකෝ මේක කොච්චර ලස්සනද කියලා.
අංකිතේශ්වර ශ්‍රීනාථ සුරපති සමන්ත මුකාය තාන 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 තනේන තාන තාන තානේන තම් තානේන in ensuring the success of the Rises Walk 2025-26. ඉතින් ඔය අතරතුර ඇවොඩ්ස් ටිකක් දීලා බෑන්ඩ් ඕපන් එකත් පටන් ගත්තා. මේ පාර බෑන්ඩ් එක ප්ලේ කරේ මෙතඩ්ස්. සුපිරි ඉන්ට්‍රෝ එකක් එක්ක තමයි ඒගොල්ලොත් ස්ටේජ් එකට ආවේ. Back then, we had no phones, just dirt roads, radio songs, and big dreams. As the lights fade and the silence breaks, every heartbeat aligns with the rhythm. This moment belongs to the music, the energy, the experience, everlasting. One by one, bring the fire to the stage. Amaya Dasanayaka, Madhuka Dais, Chalita Dehiga Hawata, Sajid Mendes, Nimesh Fernando, Dimanta Samarathunga, Shrimal Fernando, Siri. No limits, no boundaries. We are Methods.
නැති අවසම් සකටන්දම වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද අදට දැනෙන දේවල් ඇයි එතරම් බර ඉතින් ලස්සන සින්දු ටිකක් යන අතරතුරදී තමයි අපේ ගෙස්ට් ආටිස්ලා දෙන්නත් ආවේ. තමයි ඉතින් BNSලා. BNSලා ඒ ස්ටේජ් එකේ දුන්න හයිප් එක නම් ඉතින් ආයි කතා කරන්න දෙයක් නැහැ. කොහොම සුපිරිනේ. චුට්ටක් බලන්නකො BNSලා අපිට දුන්න හයිප් එක කොච්චර සුපිරිද කියලා. දැන් අපිත් එක සින්දුරියක් කියමු. ඒ අස්සේ ඉතින් ඔයින් මගේ යාළුවා.
ඉතින් මෙයා වෙන BNS ලා බලලා යනවා මිසක් නැත්තම් ගෙදර යන්නේ නැහැ කියලා කියාගෙන. කොහොම හරි කෙල්ලගේ වාසනාවට BNS මෙයාව දැකලා එයාට අතත් වලලා තිබ්බා. ඉතින් ඔය විදිහට එන්ජොයි කර කර ඉන්නකොට අන්තිමට දන්නේම නැතුව 11:00 වෙලා කොන්සර්ට් එකේ එන්න කඩත් ඇවිල්ලා. එන්ඩ් එකේදී ඉතින් ලස්සන කාම් මියුසික් එකක් දාලා ෆයර්වර්ක්ස් එකත් එක්ක එදා දවස ඉවර වුණා. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මගේ ලියෝ වොක් එකේ කතාව ඉවර වෙන්නේ. මම ආදරෙන් ඔයාලට මතක් කරන්නේ මේ වගේ ලස්සන දවසක් එක්ක මම ආයිමත් වෙනකන් මගේ Days with Nimi YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අලුත් දවසකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. See you guys. Bye.